ඉතිරි කරන විදිය කියන්නද? දැන් අපි හිතමු ඔන්න දැන් ඔය දරුවෝ ඉතින් හොඳට ඉගෙනගෙන ඔන්න දොස්තර මහත්තයෙක් වෙන නැත්නම් කවුරු හරි වෙනවා. මොකක් හරි රසාවක් ගන්නවා. හරිද? ඊට පස්සේ ඒ රසාවෙන් හම්බෙන පඩිය මාසේ පඩිය කියමුකෝ අපි. මාසේ පඩිය අපි හිතමු ඔන්න හම්බෙනවා ලක්ෂයක්. ඕක බෙදන්න ඕන පුතේ කොටස් 4කට. ඊකද? 4යි. 4න් කොටස් 4න් එකක් වැය කරන්න ඕන. එකයි වැය කරන්නේ ඔය දරුවන්ගේ එදිනෙදා පරිභෝජනයට. ඔය සපත්තු සිරෙප්පු ගන්න, රීලෝඩ් දාන්න, අරවද මේවද ඕන ලෝඩ් එකක් දාන්න ඕන කොහෙන්ද? 4න් එකෙන්. ඊළඟ 4න් දෙකක් යොදවන්න ඕන. ඔය දරුවන්ගේ වෘත්තිය සාර්ථක කර ගැනීම පිණිස. වෘත්තිය හෝ තමන්ගේ ජීවනෝපාය, තමන් ජීවත් වෙන ක්‍රමය සාර්ථක කර ගැනීම පිණිස. දැන් ඒකදී පටලවා ගන්න එපා මේ ඔක්කොම දැන් තමන්ගේ රස්සාවට දාන්න කියලා නෙමෙයි කියන්නේ. දැන් තමන් ජීවත් වෙන ක්‍රමය සාර්ථක කර ගන්නවා කියලා කියන්නේ. සමහර ලාවට තමන්ගේ ගෙදර තමන් මොන හරි දෙයක් හදනවා. තමන්ගේ වෘත්තිය අරව මේවා ඊළඟට තමන්ගේ ජීවනෝපාය, තමන් ජීවත් වෙන විදිය හදා ගැනීමේ බලාපොරොත්තු වෙන. ඒක සාර්ථක කර ගැනීමේ බලාපොරොත්තු වෙන. තව පුළුවන් ඕනනම් කෙනෙකුට දැන් තමන් අපි ඕනම ටියුෂන් ගුරුවරයෙක් නේ. ඒක ටියුෂන් ගුරුවරු වෙච්ච අපිට රජයේ අනුග්‍රහයක් නැහැ නේ. තියෙනවා කිව්වට. ඒනවා ඉතින් නැත්තේ නේ. යම් අනුග්‍රහයක් තියෙන ඉතින් අපි තමයි ඉතින් අපි හම්බ කරගත්තොත් අපි කනවා. අන්න ඒ වගේ. ඉතින් මේ අපිට ඉතින් එහෙම ලොකු මේවාවක් නැති හින්දා අපිට සිද්ධ වෙනවා ටියුට් ගහන්න නේද? පෝස්ටර් ගහන්න, කටවුට් ගහන්න. දැන් නම් ඒව නැහැ නේ. දැන් ඒව නැති හින්දා ලොකු දෙයක් අපේ ඔළුවත් නිදහස්. ඒතර අන්න ඒ වගේ වෘත්තීය ජීවිතේ සාර්ථක කරගන්න කොටස් දෙකක් වැය කරන්න ඕන. 4ට බෙදලා කොටස් දෙකක්. දැන් එකක් මොකටද? එකක් සාමාන්‍ය ප්‍රයෝජනෙට, තමන්ගේ ප්‍රයෝජනෙට, එදිනෙදා ප්‍රයෝජනෙට. ඊළඟට 4න් 2 ඊට පස්සේ ඉතිරි වෙනෝනේ තව 4න් එකක්. අන්න ඒක තමන්ට යම් කාලයකදී ආපදාවක් ආවොත්, ප්‍රශ්නයක් ආවොත් කියලා හිතලා එක්ක තමන්ගේ මොන හරි දෙයකට ඉතිරි කරන්න ඕනේ. ඉතිරි කරන්නේ 4න් එකයි. 4න් 3ක් ඔබන්නේ බැංකුවේ. මසුරු සිත අනුව වගේ. 4න් එකයි ඉතිරි කරන්නේ. තේරුණාද? මේ ඔය ඉතිරි කරනවා කියන එකත් දැන් ඔය අපි කියනවානේ පුංචි දරුවන්ට ඉතිරි කිරීම හුරු කරන්න ඕන. මම පිළිගන්නවා. ඉතිරි කිරීම මිස මසුරු කිරීම නෙමෙයි. මසුරු කිරීම නෙමෙයි. දැන් මම දැකලා තියෙනවා සමහර දෙමව්පියෝ දරුවන්ට කියනවා ඔය චොක්ලට් කන සල්ලි වලින් ඉතිරි කරන්න. අයිස්ක්‍රීම් කන සල්ලි වලින් ඉතිරි කරන්න. හොඳයි මම නරකයි කියන්නේ. ළමයි ඕනට වඩා පෙන් රහ කඩ චෝරු කන එක නරකයි. සහ ළමයි මේ දේවල් ඉතිරි කරන එක හොඳයි. හැබැයි ඒතනදී මෙහෙම කියන්න හොඳ නැහැ. එක අයිස්ක්‍රීම් එකක්වත් නොකා ඉතිරි කිරීම කියන එක හොඳ එකක් නෙමෙයි. ඌ ඕක පුරුදු වෙනවා මුළු ජීවිත කාලෙම දිගටම ඊට පස්සේ. මේක කන්නේ බොන්නේ නැතුව දැකලා නැති සමහර මිනිස්සු අඳින්නේ පළඳින්නේ වැරහිලි. අඳින්නේ පළඳින්නේ වැරහිලි. ඉන්න තැන් පෙරේත ගුහා වගේ. හැබැයි මේකගේ බැංකු පොත බලපුවාම ඔන්න ලක්ෂ ගාණක් කෝටි ගාණක් පොතේ. එහෙම කඩපුලි ජීවිතයක් නම් ගෙවන්න එපා ඈ. පොඩි කාලේ ජීවත් වෙන්නේ මනුස්ස ලෝකේ. ඉන්න කාලේ මිහි පිට පෙරේතෙක් වගේ ජීවත් වෙන්න හදන්න එපා. තියෙන්නේ ඔක්කොම පොඩි බැලමැද. වියදම් කරන්න ඕන තැනදී වියදම් කරන්න ඕන. හැබැයි ඒකෙදී මහා ලොකුට වියදම් කරන්නේ දැන් තමන් ළඟ තියෙන පිච්චේ ඔක්කොම වියදම් කරලා. දැන් බුදුරජාණන් වහන්සේ වදාළේ 4න් එකක් වියදම් කරන්න කියලා අර තමන්ගේ එදිනෙදා අපි 4න් 4ම දෙන්නේ නැහැ වුණා වගේ. අන්තිමට ඉන්නවා තුන් ලෝකේ හිඟන්නවා වගේ ඔය පැත්තකට වෙලා. එහෙම නැතිව වියදම් කරනකොට තමන්ට දරන්න පුළුවන් විදිහට වියදම් කරන්න ඕනේ. ඊට පස්සේ අල්ප වූ ඒ කියන්නේ මහා හිඟන ජීවිතයක් ගෙවන්නත් එපා. බුදුරජාණන් වහන්සේ අන්ත දෙකම ප්‍රතික්ෂේප කළා. හරිද පුතා? ඒ නිසා මයම්මලා මේ කවදා හරි ජීවත් වෙන දවසක මේ සමාජයේ ලස්සන මිනිස්සු වෙන්න